දවසේ අලුත් වෙන පුවත් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. කොළඹ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය පාසලක් වන නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ එම විද්‍යාලයේම ගුරුවරියන් අතර පැවතියේ යයි පැවසෙන අශෝභන වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගියදා ගොඩක් හුවමාරු වුණා. ඉතින් මේ ගැන ගොඩක් දෙනා කතා කළා සමාජ මාධ්‍ය ජාලාවල වගේම නිතර දෙවේලෙත් ගොඩක් දෙනා මේ ගැන කතා කරා. මෙම වීඩියෝ සමාජ මාධ්‍ය ජාලාවලට ඒ වගේම YouTube හරහාත් ප්‍රසිද්ධ වුණා. ඉතින් මෙම සිද්ධියට සම්බන්ධයයි පැවසෙන ගුරුවරුන් සිසුවාගෙන් මුදල් ලබා ගැනීම පිණිස මෙම දේවල් සිදු කර බව තමයි පාසලේ විදුහල්පතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ. කෙසේ නමුත් ගුරුවරියන් තිදෙන අතරට සිසුවාගේ යහළුවාගේ මමත් ඇතුළත්ව ඇති බවත් තොරතුරු වාර්තා වෙනවා. කෙසේ නමුත් මෙම ආందోලනාත්මක වීඩියෝ පට සහ සිද්ධිය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇති බව ප්‍රකාශ කර ඇති අධ්‍යාපන ලේකම්වරයා විදුහල්පතිවරයා විසින් ලබා දෙන මූලික වාර්තාව පදනම් කර ගනිමින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවටත් සඳහන් කර තිබුණා. ඉතින් කෙසේ වෙතත් ගුරුවරියන් තිදෙනා දැනට පාසලෙන් ඉවත් කර ඇති බවටත් තොරතුරු වාර්තා වුණා. ඒ වගේම එම අදාළ සිද්ධියට සම්බන්ධ සිසුවා පෞද්ගලික පාසලකට ඇතුළත් කර ඇති බවටත් තොරතුරු වාර්තා වුණා. ඉතින් මෙම සිද්ධියට අදාළ සිසුවා ප්‍රකාශ කර තිබෙන්නේ සිද්ධියට අදාළව දඬුවම් සියලුම දෙනාට ලැබුණ නිසා මෙම සිද්ධිය තවදුරටත් ප්‍රචාරය නොකරන ලෙසයි. ඉතින් එම සිසුවා CID එකට පැමිණිල්ලක් කර ප්‍රකාශ කර තිබෙන්නේ තමන් මෙම සිද්ධියට අදාළ වීඩියෝ පට අන්තර්ජාලයෙන් ඉවත් කර ඇති බවයි. ඉතින් මෙම වීඩියෝ පට අන්තර්ජාලයට නිකුත් කර තිබෙන්නේ සිසුවාගේ හොඳම යහළුවා බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් සිසුවාගේ හොඳම යහළුවා සිසුවාගෙන් ජංගම දුරකථනය ඉල්ලාගෙන මෙම වීඩියෝ පට අන්තර්ජාලයට මුදාහැර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඉතින් කෙසේ නමුත් මෙම සිතුවාට මෙම සිද්ධිය ජනප්‍රිය වීම නිසා එවැගේම සමාජ මාධ්‍ය ජාලා හරහාත් ඉතාමත් ජනප්‍රිය පුවතක් වුණ නිසා සිසුවාගේ පවුලේ සැම ස්ථිර පදිංචියට පිට රටකට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඉතින් සිසුවාගේ මව පියා සහ සහෝදරයා තමයි සිසුවා සමග ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඉතින් ඔවුන් ස්ථිර පදිංචියට ගොස් තිබෙන්නේ මෙම සිදුවීම ඉතාමත් ජනප්‍රිය වීම නිසා සියලුම දෙනාට ප්‍රශ්නයක් ඇතිවීම නිසාවෙන්. කෙසේ නමුත් මෙම සිද්ධියට සම්බන්ධ එක් ගුරුවරියක්ද මේ වන විට රට හැර ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. අනෙක් ගුරුවරියන් දෙදෙනා වෙනත් පාසලකට ගොස් ඇති බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් මේ ගැන ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.